යෝ වෙල්කමට කවිය පලේස් පොයිසන් ගල්ස් ඉතින් අද ගෙනල තියන්නේ ස්ත්‍රීම සපෝට් වීඩියෝ සිරියස් එක පලවෙනි වීඩිය මේක ගොඩක් වටින්නේ අලුතෙන් පටන් ගන්නසා දැනටමත් කරගන්න ස්ත්‍රීමස්ලට ඒ නිසා අනිවාරෙන් මේ වීඩියෝ සිරියස එකත් එක්කම ඉන්න මේකෙන් කතා කරන්න බොයිස් ස්ත්‍රීම්මයක් පටන් ගන්න කලින් කොහොමද ටෆෝම්සල් FB YouTube ඒ වගේම ටීක් කොහොමද ස්ත්‍රීම් කියක හොයාගන්න කියලා වීඩියෝ පටන් ගන්න කලින් අනිවාරෙන් ලයික් අදදාන්න වීඩියකට සස්කප් පාරක් දාලා සෙට්ටේට අපි පටන්ගව වීඩියෝ යාලුනේ මුලින් කෙලින්නම් කොමකද මේ ස්ට්‍රීම් කියයක් කියන්න කියලා සරලම කිව්වොත් ස්ට්‍රීම් කියයක් කියන්නේ යාළුවනේ පාස්වර්ඩ් එකක් වගේ දෙයක්. මේක කාටවත් දෙන්න යන්න එපා. ප්ලැට්ෆෝම්ස් අනුව මේකේ කී එක වෙනස් වෙනවා. මේකෙන් වෙන්නේ බොයිස් අපිට නිකන් ලයිව් ස්ට්‍රීම් එකක් දෙන්න බෑනේ. ඒකට අපිට සොෆ්ට්වෙයාර් එකක් අවශ්‍ය වෙනවා. මේ ගැන මම ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න කොහොමද මල්ටි ස්ට්‍රීම් කරන්න කියලා. ඉතින් මම ස්ට්‍රීම් කියන එක නෙමෙයි කියලා දෙන්න යන්නේ. ඉතින් OBS කියලා ගන්නකො සොෆ්ට්වෙයාර් එක. ඉතින් OBS එක තමයි මේන් එක. එතකොට OBS හරහා තමයි මේක හැමෝටම පේන්න ලයිව් දෙන්නේ. ඉතින් එතකොට අපිට මේ OBS එක ඩැට් කරගන්න ඕන වෙනවා YouTube සහ FB හැමදේම ඒකට එකතු කරගන්න ඕන වෙනවා. ඉතින් ඒකට තමා මේ ස්ට්‍රීම් කී එක යූස් කරන්න යාළුවනේ. මේ ස්ට්‍රීම් කී එකකින් වෙන්නේ OBS එකත් එක්ක කනෙක්ට් වෙලා ඒක හැමෝටම පේන්න වගේ ස්ට්‍රීම් එක හැමෝටම පේන්න අදාළ ප්ලැට්ෆෝම් වල පේන්න ඊට සලස්සන එක තමයි මේ ස්ට්‍රීම් කී එකකින් වෙන්නේ. මේක කාටවත් දෙන්න එපා. තවත් සරලව ගත්තොත් ඔයගොල්ලන්ගේ ගෙදර දොරේ යතුරු වගේ දෙයක් තමයි. ඉතින් මේ යතුරු ඔයගොල්ලෝ කාටවත් දෙන්න යන්නේ නැහැ. මේ වගේ දෙයක් තමයි මේකෙන් වෙන්නේ. ඉතින් සරලව කිව්වේ ටුට්ටක් එහෙම මේ මිස්සුනාන කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මුලින්ම කතා කරමු කොහොමද YouTube එකේ ස්ට්‍රීම් කීයක් ගන්න කියලා. ඉතින් මේක නම් අවශ්‍ය වෙන්නේ නැහැ බොයිස්. මොකද මම ඊළඟට කරන්න යන වීඩියෝ එකේදී මම ඒ ගැන කතා කරන්නම් ඇයි අවශ්‍ය වෙන්නේ නැත්තේ කියලා. ඒ වුණාට මම ගන්න විදිය කියන්නම්. ඉතින් මුලින්ම ඕගොල්ලෝ YouTube channel එකට යන්න බොයිස්. මේක මං රෙකමන්ඩ් කරන ඕගොල්ලන්ට PC එකෙන් ගිහිල්ලා කරන්න. මොකද ෆෝන් එකෙන් කරන්න යන්න එපා. ෆෝන් එකේ සමහරක් වෙලාවට අර ඩෙස්ක්ටොප් මොඩ් නැති නිසා පෙන්වන්නේ නැහැ. ෆෝන් එකෙන් යනවනේ ඕගොල්ලෝ ඩෙස්ක්ටොප් මොඩ් එක දාගන්න. නමුත් මං කියනවා PC එකෙන් යන්න. ඉතින් ස්ට්‍රීම් කී එක ගන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් බොයිස් ඕගොල්ලන්ට. එහෙම අපිට එකපාරට එන ගෙවුවා වගේ ලයිව් දාන්න බෑ බොයිස්. ඉතින් මේගොල්ලන්ගේ තියෙන පොඩි ටාස්ක් වගේක්. ඒක හැම් ප්ලට්ෆෝර්ම් එකටම නෑ. YouTube සහ FB ලගේ තියෙනවා සාමාන්‍යයෙන්. ඉතින් YouTube ලගේ තියෙන්නේ ඉතින් අපි channel එක හදලා හදපු ගමන් දාන්න බෑ ලයිව් කොහොමත්. ඉතින් මං හිතන්නේ පැය 24ක් හෝ 48ක් යනකම් අපිට ලයිව් කරන්න දෙන්න. ඉතින් වීඩියෝස් ටිකක් දාලා ඔයගොල්ලෝ දවස් 2ක් 3ක් වගේ වීඩියෝස් ටිකක් එහෙම දාලා ගැම්මට ඔයගොල්ලෝ channel එක හදලා චුට්ටක් කරගෙන යන්න. ගියාට පස්සේ තමයි ඔයගොල්ලන්ට ලයිව් දාන්න පුළුවන් වෙන ඒ achievement එක අන්ලොක් වෙන්නේ. channel එකට ගිහලා boys මෙතනින් create කියලා එකක් තියෙනවානේ. ඒක උඩ ක්ලික් කරලා යන්න go live කියන එකට. okay go live එකට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. later date කියලා දාලා අපි යන් ඒක ක්ලික් කරලා ඊට පස්සේ go දෙමු. okay go දුන්නට පස්සේ boys මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ආයෙනවා. යන්න එතනින් stream කියන එකට. okay stream කියන එකට ගියාට පස්සේ ඔන්න තියෙනවා boys මෙතන stream key එක. මෙතනින් copy කරලා ගන්නත් පුළුවන්. සහ මේගොල්ලෝ ඕගොල්ලන්ට තව වැදගත් වෙයි යාළුවනේ මේ stream URL කියන එක. ඉතින් YouTube ගැන කතාව ඕන ඕකයි. ඉතින් අපි යන් ඊළඟට Facebook එකට. ඉතින් යාළුවනේ Facebook ගත්තොත් YouTube එකට වඩා වෙනස්. ඉතින් ඔයගොල්ලෝ යන්න මුලින් ඔයගොල්ලන්ගේ FB page එකට ගිහිල්ලා ඔයගොල්ලෝ යන්න ඕනේ live video කියන එකට. ගියාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා බොයිස්. ඔයගොල්ලන්ගේ ප්‍රොෆයිල් එක දවස් 60ට වඩා පරණ වෙන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට followers අනිවාර්යෙන් 100+ ඉන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්නම් බොයිස්. ඔයගොල්ලෝ gaming live stream කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන් මෙතන ඔයගොල්ලන්ගේ about කියන එකේ මෙන්න මෙතන game කියන එක වෙනුවට තියෙන්න ඕනේ game video creator කියලා එකක්. ඉන්න මම ඒක පෙන්නන්නම් පොඩ්ඩක්. ඉතින් මේක මගේ අලුත් page එක බොයිස්. ඉතින් මම මේකෙන් මේ stream කරන්නේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට පෙන්නන්න මම දැන්ටමත් stream කරන් යන page එකේ කොහොමද තත්ත්වය කියලා. okay ඉතින් මගේ මෙතන followers ඉන්න 1.1k ඉන්නවා boys. ඒ නිසා මට මෙතනින් live stream කරන්න පුළුවන්. ඉතින් ඔයා gaming videos live stream කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් page එකේ settings වගේක් තියෙනවා වෙනස් වෙන්න ඕනේ. about කියන එකට ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මගේ මෙතන game video creator කියලා එකක් තියෙන්නේ. ඉතින් මම දන්න විදියට මේක ලංකාවේ දාන්න බෑ. page එකේ admin කෙනෙක් ඉන්නවා පිට රටක ජපන් වල මගේ යාළුවෙක් දිනුවා. ඉතින් මම දිනුවට කියලා තමයි මේක වෙනස් කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් නම් ඔයගොල්ලන්ගේ රටේ ඉන්න යාළුවෙක් ඉන්නවා නම් ඉතින් ඒක එහෙම දාලා එයාට පුළුවන් නම් කියන්න එහෙන් විනාඩි 40ක පැයක වගේ ස්ට්‍රීම් එකක් එහෙන් දාන්න කියලා. එහෙම වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන level up එක පෙනී. මේක පෙවුන් නැති වුණොත් එයාට එහෙන් කියන්න level up program එකට මේ වෙලා එතනින් කන්ටිනියු දෙන්න කියලා. ලයිව් වීඩියෝ උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. මෙන්න මේ ටෙස්ට් බ්‍රෝඩ්කාස්ට් කියන එකට ටික් එක දාලා go live දෙන්න. මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකක් තමයි යාළුවනේ Facebook ලගේ තියෙන්නේ. ඉතින් මෙතන මේ තියෙන්නේ හෙන ගෙව්ව වගේ ස්ට්‍රීම් කී එක යාළුවනේ. ඒ වගේම ඇඩ්වාන්ස් සෙටින්ග්ස් කියන එක
ටික් එක පල්ලයට දැම්මොත් මේගොල්ලන්ගේ සර්වර් URL එක. ඉතින් මේ දෙක තමා අපිට ෆේස්බුක් ලගේ අවශ්‍ය වෙන්නේ. ඉතින් ෆේස්බුක් කල සහ YouTube වල කතා ඕන්න හොමයි. ඉතින් අපි ඊළඟට යන් ඊළඟ ප්ලැට්ෆෝම් එක තමා අපේ Twitch. ඉතින් Twitch එකේ නම් YouTube FB වගේ නෑ boys. ඉතින් මම Twitch account එක මට තිබුණෙත් නෑ. මම මේ වීඩියෝ එකට මේක හදාගත්තේ. ඉතින් Twitch එකේ කොහොමද බලමු ස්ට්‍රීම් කී එක ගන්න. අපි මෙතන ක්ලික් කරමු ප්‍රොෆයිල් එක. ක්ලික් කරලා යන්න ඔයගොල්ලෝගේ ක්‍රියේටර් ඩෑෂ්බෝඩ් කියන එකට. ඕකේ එහෙම ගියාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මෙතන තියෙනවා settings කියලා එකක් boys. ඒක මේ ටික් එක පල්ලයට දාන්න. එතන ඊට පස්සේ තියෙනවා ස්ට්‍රීම් කියලා එකක්. Twitch වල ස්ට්‍රීම් කී එක තමයි boys මේ තියෙන්නේ. ඉතින් FB එකයි YouTube එකයි වගේ නෙමෙයි. ඉතින් මේවා කොහොමත් ස්ට්‍රීම් ප්ලැට්ෆෝම්. ඒ නිසා දවස් ගණන් ඉන්න එහෙම නෑ. එනගේ වගේ කී එක අරගෙන දහලා ඔයගොල්ලන්ට ලයිව් කරන්න පුළුවන්. ඉතින් Twitch එකේ කතාවත් එහෙමයි. ඉතින් අද කතා කරන අවසාන ප්ලැට්ෆෝම් එක ගැන තමයි අපි කතා කරන්නේ. මේක පොඩක් ළඟදී තව ප්‍රසිද්ධ වුණේ කික් කියන එක. කික් එකටත් මම අලුත් මම කික් එකටත් මේ ළඟදී තමයි account එක හදාගත්තේ. ඔය ඉතින් අපි කික් එකේ කොහොමද ස්ට්‍රීම් කී එක ගන්න කියලා බලන්න. ඉතින් කික් එක Twitch වගේ තමයි අලුවනේ. ඔයගොල්ලන්ට කරන්න තියෙන ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙන්න මේක මෙතන උඩ ක්ලික් කරලා යන්න ක්‍රියේටර් ඩෑෂ්බෝඩ්. ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එතකොට ඔයගොල්ලන් ඊළඟට මෙතන channel කියන එකේ ටික් එක පල්ලයට දාලා මෙන්න තියෙන ස්ට්‍රීම් URL and key කියලා එකක්. ඒක උඩ ක්ලික් කරන්න. ඕකේ. මේ සයිට් එකේ අනිත් සයිට් වල වගේ නෙමෙයි යාළුවනේ මේ ස්ට්‍රීම් key එක බලනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මේල් එකට ඔයගොල්ලෝ හදලා තියෙන මේල් එකට කෝඩ් එකක් ඉල්ලනවා. මේ කෝඩ් එක ගැහුවට පස්සේ තමයි ඊමේල් එකට එන කෝඩ් එක ගැහුවට පස්සේ තමයි මේක ඔයගොල්ලන්ට අන්ලොක් වෙන්නේ. ඉතින් ඔහොමයි ස්ට්‍රීම් කීස් ගන්න boys. ඉතින් අද ගෙනාවේ ප්ලැට්ෆෝම් 4ක් විතරයි. මොකද මීට වඩා තියෙනවා. මම දෙවෙනි වීඩියෝ එකකින් ගේන්න හිතන් ඉන්නේ. ඉතින් මල්ටි ස්ට්‍රීම් කරන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකේ නොතේරුණු දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. ඒ වගේම අඩුපාඩුවක් තියෙනවා නම් මට මිස් වෙච්ච දෙයක් තියෙනවා අනිවාර්යෙන් ඒකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකේ part 2 එක එනකම් බලාගෙන ඉන්න. part 2 එකේ කරන්න යන්නේ boys කොහොමද මල්ටි ස්ට්‍රීම් කරන්න කියලා මේ මං කිව්ව ප්ලැට්ෆෝම් වල. මං හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ කියලා. වටිනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එකට support එකක් වෙන subscribe පාරක් දාන්න. comment එකකුත් දාන්න. අඩුපාඩු තියෙනවා නම් ගිහින් එන්න. තව වීඩියෝ එකකින් සෙට් වෙමු. හරි ස්ට්‍රීම් එකකින් හරි සෙට් වෙමු. ජය වේවා.